අද ගෙදර බෙෂීට් මාරු කරන දවස. අපිට නෝම්බි ළඟයිනේ. ඉතින් නෝම්බියකට ලෑස්ති වෙනවා. මෙන්න මේ වගේ කේක් ගෙඩිය හැඳ උඩ ඇවිල්ලා වාඩි වුණාම මම කොහමද වැඩ කරන්නේ? නෝනු නානා ඔයත් නෝම්බි අල්ලන්න ලෑස්ති වෙන්න හරිද? ඔව් මාසයක් නෝම්බි. ඔව්. අරගොල්ලෝ අන දැම්ම නෝම්බිද කොහෙද? ආමතේ වැටලා නිදි. මෙයත් එහෙමයි. දැම්ම නෝම්බි. ඔව් නෝම්බි. නුන්නානා නැගිටලා යන්න බිමට. ඔයා ගසලා කසලා ඔක්කොම කරනකම් මම බලාගෙන ඉන්නවා. මට වැඩ තියෙනවා නානේ නැගිටින්න. නානේ බෑලා යන්න. ඔව්. මොකද ඔය බැල්ම? මට වැඩ තියෙනවා. නෝම්බි අල්ලන්න ලෑස්ති වෙන්න. ඕගොල්ලන්ට ලබන මාස වෙනකොට නූනු නානාගේ ඇඟේ රාත්තල් ගානක් බහැලා තියෙයි. මොන පිස්සුද නෝම්බියට තමයි වැඩිපුර කන්නේ. ඔව්. සවර එකටත් කනවනේ. නෝම්බි අරන වෙලට නෝම්බි මාසෙට මේගොල්ලෝ අපි උදේට සවර් කරන වෙලෙටත් කනවා. ආයි උදේට ඒගොල්ලන් කෑම එකත් කනවා. දවල්ටත් කනවා. හරිද? අවසටත් කනවා. නෝම්බි අරින්න ඉස්සලා. ආයි අපි නෝම්බි අරිනවනේ. අන්න අපි නෝම්බි අරිනකොටත් ආයි කනවා. ඔව්. එතකොට නෝම්බි මාසෙට තව වේල් දෙකක් වැඩිපුර එක්ස්ට්‍රා ඇඩ් වෙනවා. ඔව්. එක්ස්ට්‍රා පෝෂන් නෝම්බි මාසෙට. ඔන්නෝම තමයි නේ. කිව්වම දැක්කද දිවත් එළියට දාලා පෙන්නන නෝම්බි මාසෙ එනකොට. නෝම්බියට කෑම තෙල් කෑම ඔව් ළමයි තෙල් කෑම තමයි හැබැයි ඉතින් අපි නම් දැන් ඉස්සර වගේ ගෙදර වැඩි ෂෝටිස් අරන් මේ මුකුත් හදන්නේ කැඳත් දැන් නම් අපි හැමදාම හදන්නේ මොකද දැන් අපේ ගෙදර කට්ටිය අඩුයිනේ ඉස්සර නම් ගොඩක් කට්ටිය හිටියා දැන් ඉතින් අපි මල්ලිලා කවුරුත් අපි ගෙදර නෑනේ එක මල්ලියයි ඉන්නේ මායි අම්මයි තාත්තයි අනිත් එක්කෙනා එයා යනවා එයාගේ ගමේ පවුලෙක් ගෙදර. අනිත් එක්කෙනා බැඳලා එයා වෙන පදිංචි. නංගිගේ දුව හිටියද එයාත් අපිත් එක්ක නෑනේ. ඉතින් දැන් අපි අතර දෙනාටයි මගේ පූස්ටිකයටත් තමයි නෝම්බි අරින්න අම්මා කෑම ලෑස්ති කරන්නේ. නෝනු නැගිටින්න නෝනු. බහින්න බිනු. බයින්න. වෙලාව නැහැ මට වැඩ තියෙනවා. බහින්න නෝනු. නානි. අර යොඳ නානෙක් මට ඉන්නවා.